වැලිගම තත්ත්වය නම් ඊටාම භයංකර තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ මේ රටේ. මොකද අපි දැක්ක වැලිගම ප්‍රාදේශ සභාවේ බලය අල්ලන්න කලින් තමන්ගෙම දෙන්නෙක්ව පැහැරගෙන ගියා. ඒක ගැන අද වෙනකල් කිසිම නැහැ පරීක්ෂණයක් කළා, කිසිම වර්ධකරුවෙක් එළියට ඇවිල්ලා නැහැ. රජේ වාහනයකින් අරන් ගියා කියලා ඒ පස්සේ කාරණා එළියට ආවා. ඒ වගේම මේ ඊටාම කනගාටුදායක තත්ත්වය මේ පුද්ගලයා අපේ පක්ෂෙ නෙමෙයි, ඒ හිටපු සභාපතිවරයා. එහෙම වුණත් ඔහු දිගින් දිගටම ඉල්ලීම් කළා තියෙනවා තමුන්ට ආරක්ෂාව ලබා දෙන්න කියලා ලැබෙන තොරතුරු අනුව. එසේ තිබියදී ඔහුට ආරක්ෂාව ලබා නොදී මේ ආකාරයෙන් වෙඩි තබා මරා දැමීමට ඉඩ හැරීම ඊටාම සාහසික තත්ත්වයක් මේ රටේ ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වගේ තත්ත්වයක් අපි දන්නවා අවුරුදු 30ක භයානක යුද්ධයක් තියුණා. හැබැයි LTT සංවිධානයවත් මේ වගේ මේ බය නැතුව කාර්යාලය ඇතුළට ඇවිල්ලා මේ විදිහට තමුන්ගේ විරුද්ධවාදීන්ව වෙඩි තබලා ඝාතනය කිරීමේ ක්‍රියාවට පෙළඹුන්නේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් යටතේ රටේ මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන එක මං හිතන්නේ ඊටාම භයානක තත්ත්වයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි හානියක් ඇති කරන තත්ත්වයක් හැටියට තමයි අපි දකින්නේ. කොහොමද මේක දැන් මේක කොයි පැත්තකට කැරගේ කියලාද ඔබතුමා හිතන්නේ? ඒ කියන්නේ ඔබතුමාලට උනත් මාර යන්න බෑ, විශේෂයෙන් දැන් නාමල් රාජපක්ෂපත් යනවා, එහෙම හැමෝම යනවා. කොයි පැත්තට මේක කැරගේද යන විදියට ඔබතුමා හිතන්නේ? නැහැ, මේක මේ රට අරාජක කිරීමේ මේ ප්‍රයත්නයේ මේ උත්සාහය මේකට පාතාලය කියන වචනේ යොදාගෙන Tamanට අවශ්‍ය දේ සිදු කරනවාද කියන සැකය දැන් මේ රටේ ජනතාවට ඊටාම දැඩිව ඇවිල්ලා තියෙනවා. මොකද මේ රටේ බල්ල බලල්ලු ගාන්ට මිනිස්සු මරලා දානවා. ඒ සියල්ල පාතාලයේ ගිණුමට බැර කරන්න පොලිසිය ඇතුළු ආණ්ඩුව එක මොහොතක්වත් ගත කරන්නේ නැහැ. ඉතින් මේක හරිම භයානක තත්ත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදී රටකට කිසිසේත්ම අනුමත කරන්න බැරි තත්ත්වයක්. මිනිහෙක් ආයුධ වෙළඳාම හිටියද, එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය වෙළඳාම හිටියද, පාතාලයට සම්බන්ධ වෙලා හිටියද කියන කාරණේ නෙමෙයි. ඒ පුද්ගලයාට දඬුවම් කරනවා නම් රජයක් ආණ්ඩුවක් තියෙනවා නම් ඒ රජයේ යටතේ නිසි නඩු විභාගයක් යටතේ පුද්ගලයෙක්ට දඬුවම් කරනවා මිස මේ වගේ පාතාල කල්ලි වලින් ඇවිල්ලා වෙඩි තිබ්බා කියලා මේ වගේ වෙඩි තැබීම් සාධාරණීකරණය කළා Tamanට විරුද්ධව ඉන්න පුද්ගලයින්. මොකද මේක අපි දැක්කේ ආරම්භ වුණේ අර මේ රටේ වෙච්ච සිදුවෙච්ච විශාලතම වංචනික ක්‍රියාව වන කන්ටේනර් 323 ක්‍රියාවට විරුද්ධව ඩෑන් ප්‍රියසාද් මහතා ගිහිල්ලා රහස් පොලිසිය පැමිණිල්ලක් කරා. දින කිහිපයකට පසුව මේ ආකාරයෙන්ම ඇවිල්ලා ඔහුව වෙඩි තබා ඝාතනය කරා. මේ නැවත වතාවක් එම සිදුවීමම නැවත සිදු වෙමින් තියෙනවා. පාතාලය මර්ධනය කරනවා කියලා බොරුවට කියමින් පාතාලය ප්‍රවර්ධනය කරනවාද කියන සැකය ජනතාවට දැඩිව ඇති වෙලා තියෙනවා. ඒ කාලේදී ඔබතුමන්ලා අතුරු කණ්ඩායමට කිව්වේ එක පාතාලයේ තියෙන ඒ රාජපක්ෂ පාතාලය විතර අනිත් පාතාල සියල්ලම නැති කරන්න ඕන මර්ධනය. ඔබතුමන්ලා අතුරු කණ්ඩායම කරේ ඔබට හිතේසි කණ්ඩායම් පාතාලයේ තියාගෙන අනිත් අය විනාශ කරා කියන කතාව. එහෙම චෝදනාවක් ආවා. ඒක ඔබතුමා එක කෑද? ඔබතුමා රාජපක්ෂ පාර්ශ්වයේ ඉන්න. නැහැ, මේ සියල්ල චෝදනානේ, මේ සියල්ල චෝදනා. හැබැයි මේ චෝදනාවලට පිළිතුරු දෙන්න සුදුසුම කාලය තමයි දැන් තියෙන්නේ. මොකද මේ චෝදනා කරේ ජනතා විමුක්ති පෙරමුණ. දැන් ඔවුන්ට ආණ්ඩු බලයක් ලබා දීලා තියෙනවා. ඔවුන් ආණ්ඩු බලයේ ඉන්නවා. පොලිසියට ඔවුන් තමන්ගේ පක්ෂ කාර්යාලයේ හිටපු පුද්ගලයින්, වළං හොදපු පුද්ගලයින් රහස් පොලිසි ප්‍රධානියෝ කරගෙන තියෙනවා. ඒ වගේම එවැනි පුද්ගලයින් පොලිසිය බාර ලේකම්වරු කරගෙන තියෙනවා. ඒ තමන්ට ඕන පුද්ගලයින් දමාගෙන මේ එහෙම තත්ත්වයක් යටතේ හරි ඔවුන් චෝදනාවක් කරා නම් ඒ චෝදනා හොරකම් කරා කියලා කිව්වා. ඒ චෝදනා මේවා එකින් එක දැන් ඔප්පු කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒවා ඔප්පු කරන්නේ නැතුව මේ තවදුරටත් Tamanට විරුද්ධ යන විරුද්ධවාදීන් මරමර ඒවත් මේ කිසියම් හෝ උත්තරයක් නැතුව මේ නාඳුනන් තුවක්කුකරුවන්ගේ ඝාතන බවට පත් වෙනවා නම්
මම මුලිනුත් කිව්වේ මෙවැනි තත්ත්වයක් ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය සමග අපි සටන් කරන LTT අවුරුදු 30ක යුද්ධ කාලෙවත් තිවිච්ච නැති තත්ත්වයක් මේ රටේ ඇති වෙලා තියෙනවා. ඔබතුමා පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාල මහත්මයා මේ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය දකින්නට ඔබතුමාගේ අදහස මොකක්ද කියන්නේ දැන් ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබතුමා ආරක්ෂාවක් ඉල්ලනවා නම් හෝ ඒ ප්‍රකාශයත් එක්ක මොකක් හරි ගැළපීමක් තියෙනවද? නැහැ. මේ සමස්ත රටවැසියාටම ආරක්ෂාව සැපයීමේ වගකීම තියෙන්නේ පවත්නා රජයට. මේ රජයේ ඇමතිවරයෙක් හැටියට ලද බොළඳ ප්‍රකාශ කරමින් රටේ පුරවැසියන් රැකීමේ වගකීමෙන් මිදෙන්න බෑ. මොකද මේ ජනතාවට මේ ටියුෂන් දෙන්නම් කිව්වනේ මේ රටේ ආරක්ෂාව ගැන. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බංකු අරන් එන්න කිව්වා ටියුෂන් දෙන්නම් කියලා. ඒ බංකු අරන් එන්න කියපු මිනිස්සුත් නැහැ අද. මේ රටේ ආරක්ෂාවක් නැහැ. රටේ කිසිම කෙනෙක්ට කිසිම ආරක්ෂාවක් නැති තත්වයට මේ රටපත් කරලා තියෙනවා. එතකොට තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙවැනි තත්ත්වයක් රටේ නිර්මාණය කරනවද කියලා විපක්ෂ ක්‍රියාකාරීන් හැටියට අපිට තියෙන ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි. අපි හිතමුකෝ ඔබතුමා පෞද්ගලික කාලේ හිටපු හොඳම පාතාල කණ්ඩායම් සමග සම්බන්ධතාව පැවැත්වුවා කියලා. ඒ ක්‍රියාකාරයන් යෙදුණා කියලා අපි හිතමුකෝ. දැන් මේ මොහොතේදී ඔබතුමාට මරණීය තර්ජන එල්ල වෙනවා කියලා තමුන්ට ආරක්ෂාව දෙන්න කියන එක සාධාරණයිද? නැහැ. මේ ඔය කියන ප්‍රශ්නය මගෙන් අහන එක පළමුවෙන් වැරදි. මොකද මම නම් කිසිම පාතාල කල්ලියක් ගැන දන්නේවත් නැහැ. නමුත් කිසියම් හෝ පුද්ගලයෙක් එවැනි ඉල්ලීමක් කරනවා නම් තමුන්ගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා ඒ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියන පුද්ගලයාට ආරක්ෂාව දීම පවතින ආණ්ඩුවේ වගකීමක්. ඒක මොකද ඒක අර කුණුහරුප කියන YouTube කාරයින්ට එක නීතියකුත් රටේ මහජන නියෝජිතයින්ට තව නීතියකුත් වෙන්න බෑ. එතකොට කුණුහරුප කියන YouTube කාරයින්ට රාජ්‍යයෙන් ආරක්ෂාව ලබා දෙන්නත් එහෙම නොවන තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ මතයක් දරන දේශපාලන ක්‍රියාකාරීන්ට වෙනස් තත්ත්වයකනුත් සලකන්න ආණ්ඩුවකට බෑ. මොකද ආණ්ඩුවට බලයට ආවම රටේ සියලුම පුරවැසියන් එක හා සමාන විය යුතුයි.